අද මම අරගෙන ආවේ ඇන්තූරියම් වගාව ගැන තියෙන වීඩියෝ කීපේ ඇන්තූරියම් ඇට වලින් පැල ලබා ගන්න එක ගැන කියලා දෙන්න. මේ වීඩියෝ එකේදී කොහොමද පරාගණයක් කරන්නේ? පරාගණය කරන්න ඕන වෙලාව කොහොමද? එතකොට පරාගණය කරද්දී විශේෂයෙන් කරන්න ඕන දේවල්, පරාගණය කරලා ඉවරලා කරන්න ඕන දේවල් ගැන මේ වීඩියෝ එකේදී මම කරලම් පෙන්නනවා. ඇන්තූරියම් ඇට වලින් පැල කරද්දී වාසි කිහිපයක් තියෙනවා. අලුත් වර්ග හැදෙන්න මේක ගොඩක් උදව් වෙනවා. ඒ කියන්නේ අපි දැන් සාමාන්‍ය අතු වලින් පැල කරලා ඒ වගේ කොටස් වලින් ගහේම කොටස් වලින් පැල කරොත් ඒ වර්ගයේම පැලයක් මිසක් අලුත් වර්ගයක් හැදෙන්නේ නැහැ. දැන් අපි මේ වර්ගේ ගත්තොත් මේක නම් දැන් මල පර වෙන්න අවිල්ල තියෙන්නේ. මේ වර්ගයේ තව මේ වගේ වර්ගයක් එක්ක වගේ හරි මල් දෙකක් පරාගණය කරොත් අපිට අලුත් වර්ගයක් ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම අතු වලින් පැල කරොත් එක දණ්ඩක් ගත්තත් ඒකෙමුත් පැල කීපයයි එන්නේ. දැන් ඇට වලින් ගත්තොත් මේක මේ මලක් අරගෙන අපි හරියට පරාගණය කරොත් මේ හැම පේන කොටුවක් ගානම වගේ ඇට එනවා. ගොඩාක් ඇට එනවා අරවට වඩා. සමහරලාට ඒක ඇටයක් ඇතුළෙත් ඒ කියන්නේ අර බීජ නිකන් තියෙන්නේ ආවරණයක් ඇතුලේ. ඒ ආවරණය ඇතුළෙත් සමහරලාට ඇට එකකට වඩා තියෙනවා. සමහර තැන්වල ඇට 3ක් 4ක් දෙකක් වගේ තියෙන වෙලාවල් තියෙනවා. එතකොට තවත් පැලෙනවා. තියෙන තවත් වාසියක් තමයි සාමාන්‍යයෙන් ඇට ගෙදරක හදද්දී මල නිකන් ඔහේ පිපිලා ඒක පරවෙලා යන එකනේ වෙන්නේ. මෙන්න මේ වගේ පරාගණයක් වෙන්නේ නැතුව ගියාම මේ වගේ මැල්ල යනවා. අපිට ඇට හදාගෙන ඒකෙන් එතකොට තවත් පැල ටිකක් හදාගන්න පුළුවන්. ඒ වර්ගෙන අපිට විකුණන්නත් පුළුවන්. හොඳ වර්ගයක් එහෙම අරගෙන පරාගණය කරලා ඇට ගත්තොත් එහෙම මේ හැම එකම වෙනවා මේ ඔක්කොම පරාගණය වෙලා තියෙන්නේ. ඇට අරගෙන පැල කරගත්තොත් ඒකෙන් තවත් ගාණක් හම්බ කරන්න පුළුවන්. සමහර වර්ග තියෙනවා තාමත් වෙළඳ පොලේ 25000යි 30000යි පැලයක්. ඒ වගේ වර්ගයක් හෝ ඊටත් අඩු වර්ග කීපයක් හරි අරගෙන පරාගණය කරලා ඇට හදාගන්න පුළුවන්. නැත්තම් එහෙම හොඳ ගණන් වර්ගයකින් පරාග අරගෙන තමන්ගේ වෙනත් මලක පරාගණය කරලත් ඒ වයින් පැල ගන්නත් පුළුවන්. ඒ වගේම මේ පරාගණයෙන් ගන්න ඇට වලින් තවත් වාසියක් වෙන්න පුළුවන්. ඒක ගොඩක් දුර්ලභ දෙයක්. ජාන විකෘති වලින් වෙනස්ම වර්ගයක් හැදෙනවා. එතකොට සමහර වර්ගවල මේ කොලේ මෙහෙම සම්පූර්ණ කොළ පාට තියෙන්නේ නැතුව කහ පාට පුල්ලි පුල්ලි සුදු පාට වගේ එක එක ලක්ෂණ තියෙනවා. ඒ වගේම මලෙත් එනවා. ඇන්තූරියම් මලක කොටස් ටිකත් මම මෙහෙම මතක් කරගෙන යන්නම්. මොකද සමහර අය දන්න උනාට සමහර අය දන්නේ නැහැ ඒ ගැන. ඒකින්ද මම ඒකත් මේ වෙලාවේ මතක් කරගෙන යන්නම්. මේ තියෙන්නේ මලේ තියෙන ප්‍රධානම කොටස. ඒ කියන්නේ සම්පූර්ණයෙන් මලක් කියන්නේ මෙන්න මේ කොටස. මේක තමයි වටින්ම කෑල්ල. මේකෙන් තමයි ඇට ටික හැදෙන්නේ. මේක තමයි මල් ටික පිපෙන්නේ. හැමදේම වෙන්නේ මෙතන. මේ කොටසට කියන්නේ චදසුකිය. එහෙම නැත්නම් ස්පැඩික්ස් කියලා කියනවා. මේක තනි මලක් වගේ හිතුණාට මේකේ මල් ගොඩක එකතුවක් තියෙන්නේ. දැන් මෙතන ඔයාලට පේන ඇති මේ හැම කොටුවක් ගානෙම මේ තියෙන්නේ ඔක්කොම මල්. මේ තනි මල් විදිහට තමයි මේ හැම මුළු මේ චදසුකිය පුරාම තියෙන්නේ. එතකොට මේකට තමයි ස්පේත් එක එහෙම නැත්නම් කොළපුව කියන්නේ. මේකෙන් වෙන්නේ පරාගණය කරන්න ඕනේ සත්තු මීමැස්සෝ කමනල්ලු වගේ කට්ටියව ආකර්ෂණය කරලා ගන්න එක මෙතෙන්න. පාට පාට කොළ වගේ තියෙනකොට පාට පාට මල් තියෙනකොට ඒකට පරාගණය කරන්න ඉන්න කට්ටිය එකතු වෙනවා. මේ ඇන්තූරියම් වල මල් ගත්තාම මේකේ ගෑනු පිරිමි මල් පිපෙන්නේ කාල දෙකක. මම කලින් වීඩියෝ එකෙත් කිව්වා ඇන්තූරියම් වල තියෙන වීඩියෝ එකෙත් මල් පිපෙන්නේ කාල දෙකක කියලා. සරලවම කිව්වොත් මේ මලේම ලක්ෂණ ඒ කියන්නේ මේ මලටම ආවේනික පාට. දැන් මේ මල ගත්තොත් මේ මලේ තියෙන මේ තැඹිලි පාට හුරු පාටක් නේ. ඒ වගේම මේ වර්ගය ගත්තත් මේකත් සුදු පාට ඒ වර්ගෙටම ආවේනික ලක්ෂණනේ. ඒ ලක්ෂණ දිගින් දිගටම එන්නේ නැති වෙන්නත් වගේම කොළවල ස්වභාවය දැන් මේ කොළේ මෙහෙම වුණාට සමහර ෆෝලියජ් ඇන්තූරියම් වර්ග තියෙනවා. දැන් මේ වර්ග දෙක ගත්තොත් මේ වර්ගේ මේ ක්‍රිස්ටලිනම් එකේ මේ කොළේ ස්වභාවය මේ විදිහයි. එතකොට මේක තවත් ක්‍රිස්ටලිනම් හයිබ්‍රිඩ් එකක් වුණාට මේකේ කොළේ අරට වඩා දිගටි. ඒ වගේ අර තියෙන ලක්ෂණම ඒ කියන්නේ ජාන ඒ විදිහටම ඒ පරම්පරාවෙම යන්නේ නැතුව ජාන මික්ස් වෙලා ඒ කියන්නේ ජාන මුහුවක් වෙලා අලුත් වර්ගයක් හැදෙන්න ඕන නිසා තමයි අර විදිහට එකම මලේ එකම කාලෙදී ගැහණු පිරිමි මල් දෙකම පිපෙන්නේ නැත්තේ. ඒ වුණාට ඒ වර්ගයේම මලේ අරගෙන
ඒ ජාන වලින්ම හදාගන්න බැරි කමක් නැහැ. දැන් මේකේ තියෙන පරාගුණත් අපිට අරගෙන ෆ්‍රිජ් එක වගේ දාලා තියාගන්න පුළුවන්. ඒ කියන්නේ සිප්ලොක් බෑග් එකකට වගේ පරාග ටික අරගෙන දාලා ටික කාලයක් තියලා මාසයක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. මේ පරාග ටිකම අරගෙන සාමාන්‍යයෙන් මලක් පිපෙනවා කියලා කියන්නේ මේ කොළපුව මේකේ දිගෑරන එකනේ. දැන් මම මෙතන මලක් පිපෙනවා කියලා අදහස් කරන්නේ ගැහණු මල පිපෙන එක. ඒ කියන්නේ මෙතන මේ තියෙන චජසුකියේ ගැහණු මල් පිපෙන්න පටන් ගන්න කාලය. ඉස්සෙල්ලම ගැහණු මල් පිපිලා තමයි ඊට පස්සේ තමයි මේකේ පිරිමි මල් ටික පිපෙන්න පටන් ගන්නෙ. මෙන්න මේ විදිහට තියෙන මලක් මේ වගේ දිගේ ඇරිලා දවස් 7ක් වගේ ගියාට පස්සේ තමයි ගැහණු මල් ටික පිපෙන්න පටන් ගන්නෙ. පිරිමි මල් පිපෙන්න දින 14ක් විතර යනවා. ඊට පස්සේ මල පිපෙන්නත් පිළිවෙලක් තියෙනවා. ඉස්සෙල්ලම ගැහණු මල මේ විදිහට පිපෙන්නේ අට ඉඳන් උඩට. දැන් මෙතනත් පේනවා ඇති මේ මල පිපෙන්නේ අට ඉඳලා මේ යට ඉඳලා ටික උඩට. ඒකත් දින කීපයකදී මල් පොකුරු වගේ වශයෙන් වගේ පිපෙන්නේ. ඒ කියන්නේ මෙතන ටික අද පිපෙනවා. ඊට පස්සේ මේ කොටසක් ආයෙ හෙට පිපෙනවා. ඊට පස්සේ තවත් කොටසක් ඊට පස්සේ පිපෙනවා. ඒ විදිහට ටිකෙන් ටික කොටස් වශයෙන් තමයි පිපෙන්නේ. දැන් මේක ගත්තොත් දැන් මේ මලේ මේ කොටසම පිපිලා තියෙනවා. මේ ටික සමහරට ඊ පිපෙන්නේ නැත්තේ. මේ ටික ඊට පස්සේ පිපිලා මේ ටික තව දවස් කීපයකින් ආයෙ පිපෙනවා. ඊට පස්සේ මේ මල් ටික ඔක්කොම යොන්නාට පස්සේ පිරිමි මල් ටිකත් මේ යටින් මේ විදිහට මේ කොටසක් ආයෙ පරාග ඇවිල්ලා තවත් කොටසක් ඊට පස්සේ ආයෙ පරාග පිපිලා ඊට පස්සේ තමයි උඩම ටික පරාග පිපෙන්නේ. දැන් මේ මලේ පේනවා ඇති. දැන් මේ යට ඉඳලම පිරිමි මල් ටික ඔක්කොම පර වෙලා තියෙන්නේ. මම මේ කලින් පරාගණය කරපු මලක්. පරාගණය කරාට පස්සේ පිරිමි මල් ටික ඇවිල්ලා මේ තියෙන්නේ. කොහොමත් පරාගණය කරත් නොකරත් ගැහණු මල් ටික ඇවිල්ලා පිරිමි මල් ටික පිපෙනවා. දැන් මෙතන මේ අර සම්පූර්ණ චජසුකියේ යට ටික ඔක්කොම පර වෙලා දැන් උඩ ටික පිපෙන ගමන් තියෙන්නේ. මේ තියෙන ඔක්කොම පරාග එකතු වෙලා තියෙන්නේ. පිරිමි මල පිපෙද්දී ඊවල පරාග තමයි එළියට එන්නේ. මෙන්න මේ වගේ මල පුරාම ඇට ගන්න ඕනි නම් අර දවස් ගාණක් පිපෙනවා. ඒ කියන්නේ පළවෙනි කොටස මේ ටිකට යනකම් දවසක් පිපිලා ඊට පස්සේ ටික ඊට පස්සේනේ පිපෙන්නේ. අපි ඒ සම්පූර්ණ කාලය තුරම මේ මල පරාගණය කරන්න ඕනේ. දැන් මේ මලේ මේ ටික හොඳටම පරාගණය වෙලා උඩ ටිකෙත් එකක් දෙකක් පරාගණය වෙලා තියෙනවා. අපි සම්පූර්ණ කාලයම මේක හැමදාම පරාග ටික අරගෙන ගාලා මේ විදිහට හැදුවා නම් මේක සම්පූර්ණ මල පුරාම මේ විදිහට ඇට ගන්න පුළුවන්. දැන් බලමු ගැහණු මලකුයි පිරිමි මලකුයි අඳුරගන්නේ කොහොමද කියලා. දැන් පරිණතියකට ආපු මලක් ඉස්සල්ලාම ගැහණු මල පිපෙනවා කියලා මම කලින් කිව්වා. දැන් මේ මල ගත්තොත් මේකේ වැඩි ප්‍රමාණයක් කොළ පාටයි ඊට පස්සේ කහ පාටයි සුදු පාට කොට චුට්ටයි තියෙන්නේ. ගොඩක් නෑ සුදු පාට. ඒ කියන්නේ සුදු පාට ඉඳන් මෝරන්න පටන් ගන්න. දැන් මේ මලේ පේනවා ඇති මෙහෙම කිසිම මේ ගැට ස්වභාවයක්වත් මුකුත් නැහැ. සාමාන්‍ය දණ්ඩක් විදිහට මල තියෙනවා. එතකොට මේ මල ගත්තොත් මේ මලේ වෙනසක් පේනවා ඇති. නිකන් පිනි බින්දු වැටලා වගේ චූටි බිබිල් වගේ ගහ මල පුරාම තියෙනවා. මෙතන ඉඳන් මේ හරියට යනකම්ම මේ විදිහට බිබිල් ඇවිල්ලා තියෙනවා. මේ බුබුල් තේමා ගැහණු මල් පිපෙනවා. මේ මලෙත් පේනවා මේකේ මේ යට ඉඳන් මේ හරියට වගේ යනකම් අර විදිහට බුබුල් වගේ දාලා තියෙනවා. ඒ වගේම අපිට අතින් අල්ලලා බලද්දී ඇලෙන සුළු ගතියක් දැනෙනවා පොඩ්ඩක්. මේ ඇලෙන සුළු ගතිය ඇති වෙලා තියෙන්නේත් පරාග ඒ කියන්නේ මේවා පරාගණය වෙන්නේ ගොඩක් වෙලාවට හුළඟින් හෝ සත්තුන්ගෙන්. දැන් මෙතන වගේ බැලුවත් දැන් මෙතනත් මම ඇන්තූරියම් මල් පැල ගොඩක් තියෙනවනේ එකතු වෙලා. දැන් මෙතන උනත් දැන් පරාග අර විදිහට හුළඟින් ඇවිල්ලා අර ගැහණු මලේ තෙත ගතිය ඇලවෙන ගතිය නිසා අර පරාග ඇවිල්ලා මේවල ඇලවෙනවා. ඊට පස්සේ තමයි මේක පරාගණය වෙන්නේ. දැන් මේ මල් එහෙම මම අතින්ව පරාගණය කරපුවා නෙවෙයි. මේ ඔක්කොම අර විදිහට පරාග ඇවිල්ලා හැදුණු වර්ග. මේ මල එහෙම දැන් හොඳටම පරණ තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ ගැහණු මල්. අර හොඳටම බුබුල් ගතිය තියෙන සුදු පාටට ඇවිල්ලා මේ වගේම හොඳට ඇලවෙන සුළු ගතියක් තියෙනවා. අතේ පේනවද දන්නේ නැහැ. අපි මේ වෙලාව වෙනකන් හොඳට අවධානයෙන් ඉන්න ඕනේ. ඒ වගේම මේ මල් පිපෙන්නෙත් උදේ වෙලාව. උදේ 6ත් 10ත් වගේ අතර තමයි මේ වැඩේ අපි සම්පූර්ණ පරාගණය කරන්නත් ඕනේ. දැන් මම මේ බලන වෙලාව මම දැන් මේක කරන්න යන්නේ 10 17යි. දැන් චුට්ට පරක්කුත් වැඩි. හරනම් අපි 10 වගේ වෙද්දි පරාගණය කරලා තියෙනවා. තාමත් මේක තෙත ගතිය තියෙනවා. ඒ කියන්නේ දවල් වෙද්දි උෂ්ණත්වයත් වැඩි. ඒ වගේම මේ මල් ටික හිමීට පර වෙන්නත් යනවා. ඒ වගේම මේ ඇලෙන සුළු ගතිය නැති වෙනවා වාෂ්ප වෙලා.
අපි ඊට කලින් පරාග ටික එකතු කරලා පරාගණය කරන්න ඕනේ. දැන් ඔයාලට මෙතන පේන්නේ පිරිමි පරාග. කියන්නේ පිරිමි මල්. මේවා අපි වෙන්නේ තර විදිහටම උදේ වෙලාවේ. දැන් අර වෙලාවෙම ගත්ත වීඩියෝ එකක් මේකත්. මේක නම් පරාග නම් දවසෙන් වගේ අපිට පේන්න පුළුවන්. ඒත් අවශ්‍ය වෙද්දී පරාග ටික උලඟත් එක්ක යනවා. අපිට මේ පරාග පින්සලකින් එකතු කරලා ෆ්‍රිජ් එකේ දාලා අපිට මාසයක් විතර පාවිච්චි කරන්න පුළුවන්. දැන් අර වගේ පිටි වගේ මේ කහ පාට හුරු සුදු පාට පිටි ගතියක් තමයි මෙතන තියෙන්නේ. සුදු පාටක් තියෙනවා, කහ පාටක් තියෙනවා. මේක මෙහෙම අතින් මෙහෙම පොඩ්ඩක් අල්ලපු ගමන් මේක ඇවිල්ලා අපේ අතේ ඇලවෙනවා. අර පරාග කරන සත්තුන්ගෙත් මේ විදිහට ඇලවෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ මේ මල් වල යද්දි අර ඇලවෙන සුළු ගතියට අර පරාග ටික ඇලවිලා තමයි පරාගණය වෙන්නේ. එහෙම නැත්නම් හුලඟින් ගිහිල්ලා ඇලවෙනවා. මල් පරාගණය කරාට පරාගණය වෙන්නේ නැහැ කියන්නේත් අර හරියට අවදි අඳුර ගන්න නැතුව හරි වෙලාවෙදි පරාගණය කරන්නේ නැති නිසා. සමහර අය වැඩ ඇරලා පරාගණය කරන්න ගිහිල්ලා තමයි මේ වෙලේ වැඩේ ගොඩක් වෙලාවට වෙන්නේ. ඒකින්ද පුළුවන් තරම් උදේම කරලා ගියා නම් හරි. දැන් මේ වගේ අවස්ථාවක් එහෙම දැන් වැරදිලා හරියට අඳුර ගන්න නැතුව කරොත් එහෙනම් මේ වගේ එකකින් පරාගණයක් ගන්න බෑ. මොකද මේක එක මලක්වත් තාම පිපිලා නැහැ. දැන් ඔයාලට හොඳට පේනවා ඇති. එක ගැටයක්වත් ඇවිල්ලා නැහැ. එක බුබුලක්වත් පේන්නේ නැහැ මේ වගේ. අර විදිහට බුබුල් ඇවිල්ලා ඒ ගානට ආවම තමයි පරාගණය කරන්න පුළුවන්. පරාගණයක් කරද්දී අපිට ලේසියෙන්ම කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ විදිහට මෙහෙම මේ පරාග තියෙන මල මෙහෙම අල්ලලා පරිස්සමෙන් උඩට අදින්න. එතකොට මේ පරාග ටික ඔක්කොම අතට එනවා. ඊට පස්සේ ගැහණු මලක අර විදිහටම තියලා මේ විදිහට අතුල්ලන්න ඕනේ පරිස්සමෙන්. එහෙම අතුල්ලපුවම අර පරාග ඔක්කොම ටික මලේ ගෑවෙනවා. එහෙම පරාගණය කරන්න පුළුවන්. එහෙම කරන්න බයයි නම් මේ විදිහට පරාග ටික අරගෙන මේක පින්සලකින් හූරලා පීරිසියකට අරගෙන ඊට පස්සේ අපි පින්සලෙන් අර ගැහණු මලේ තවරන්න ඕනේ. එක්ක එහෙම කරන්න පුළුවන්, එක්ක මේ විදිහට කරන්න පුළුවන්. මම දැන් ක්‍රම දෙකම කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට පරාග ටික මෙහෙම අතින් ඇදලා ගන්න පුළුවන් තරම්. මේවා කොච්චර මේව කරාද අතේ ඇලවෙනවා. දැන් මෙතන පේනවා ඉතින් පරාග තියෙන එකතු වෙලා මෙන්න මේ මල් එහෙම හොඳට පරණ දීටපත් වෙලා තියෙන්නේ. දැන් මේ විදිහට මල අපි පරිස්සමෙන් අල්ලලා මේක මෙහෙම මේ විදිහට පොඩ්ඩක් අතුල්ලන්න තියෙන පරිස්සමෙන්. ගොඩක් අද කරන්නේ නැතුව අර පරාග ටික ඔක්කොම හොඳට මේ මල් වල ගෑවෙනකම් පරාගණය මෙහෙම කරද්දිත් පුළුවන් නම් දවස් 3ක් විතර කරන්න. අර දවස් 3ක් කියන්නේ අර යට මල් ටිකත් පිපිලා උඩ මල් ටිකත් පිපිලා ඔක්කොම මල් ටිකේ හොඳට පරාග ගෑවෙන්න කරන්න. සමහරලාට තවත් දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේ විදිහට හොඳට පරාගනේ උඩ මල් පිපිලා නොතිබෙද්දිත් පරාග මේ විදිහට ගාලා තිබ්බහම පරාග දවස් කීපයක් මැරෙන්නේ නැතුව තියෙනවා. එතකොට අර මල් ටික පිපිලා තිබ්බොත් ඒ වෙලාවෙත් අර ඇලවිලා තියෙන පරාග ටිකෙන් ඒ මල් ටිකත් පරාගණය වෙනවා. එතකොට උඩ මල් ටිකත් ප්‍රශ්නයක් නැතුව ඒ විදිහටම මේ ඇට හැදෙනවා. එහෙමත් පුළුවන් නම් ඔයාලට හැමදාම අර විදිහට පරාග චුට්ට අරගෙන ගන්න ඕනේ. හැබැයි ගාද්දිත් මතක තියාගන්න ඕනේ අර තෝරගත්තු මල් දෙකෙන්ම මේ හදාගන්න. එහෙම අවුලක් නැතුව ඒ කියන්නේ එක වර්ගයක්ම බලාපොරොත්තු වෙන්නේ නැතුව ගෙදර ආසාවට වගේ කරනවා නම් පරාග කැමති තැන් වලින් එකතු කරලා හදන්න පුළුවන්. ඒතකොට වර්ග ගොඩක එකතුවක් තමයි මේ තනි චාදුසුකිය හැදෙන්නේ. එතකොට එක එක වර්ගවල පැල කීපයක් ගන්න පුළුවන්. අර විදිහට පරාගණය කරන්න නැතුව කරන්න දෙන අනිත් විදිහ තමයි මේ විදිහට පීටිසියක් අල්ලගෙන මොකක් හරි කිමිකල් ගෑවිච්ච නැති, ඒ කියන්නේ තින්ත වගේ සාමාන්‍ය වෝටර් කලර්ස් වගේ පින්සලක් නම් කමන්නේ නැහැ. ඔය ටින්නර් වගේ ගාපු නැති කිමිකල් නැති හොඳ පින්සලක්, ඒ කියන්නේ සැහැල්ලු පින්සලක් අරගෙන පරිස්සමෙන් මේ විදිහට පරාග ටික පිහලා ගන්න ඕනේ. මේ වෙලාවේදී පුළුවන් තරම් මේ මල යටට කරලා පරාග ටික පිහින්න. මොකද ගොඩක් වෙලාවට මේ පරාග පිහින වේගයත් එක්ක පරාග ටික විසිවිලා යනවා. දැන් මම මෙතන කරද්දිත් මේ පරාග ගොඩක් ඒවා විසිවිලා යනවා මේ හුළඟට. පීරිසියට එකතු වෙන්නේ බොහොම චුට්ටයි. හරි විදිහට අතින් කරත් තියෙනවා ආසිය නම් ඒක ගොඩක් වෙලාවට පුළුවන් නම් මේක හුළඟක් නැති වෙලාවෙ කරන්න. දැන් මම මේ කරන වෙලාවේ ගොඩාක් හුළඟ මෙතන. හරිම පරණතියේදී මල ගන්න තෝරලා නැත්තම් සමහරලාට මේ පිරිමි මලත් පර වෙලා තියෙන වෙලාවේදී අරගෙන පරාගණය කළා වැඩක් නැහැ. එතකොට නිකන් පරාග නිකන් කටු වගේ ගතියක් දැනෙනවා. ඒ කියන්නේ මල පිපිලා ඉවරයි. ඒත් පරාග ටික රැඳිලා වගේ තියෙන වෙලාවල්. ඒ වෙලාවට අරගෙන වැඩක් නැහැ. ඒක අතින් අල්ලලා දැනනවා පිටි ගතියක් නැහැ. කටු වගේ නිකන් උල් විතරයි පිටි චූට්ටක් තියෙනවා. සමහරලාට ඒ තියෙන චුට්ටෙන් නම් පරාගණය කරගන්න පුළුවන්. මේ සාර්ථකව කරගන්න පුළුවන් වෙයි කියලා කියන්නේ. පරාග ටිකක් එකතු කරගත්තා.
මේ ඩස්ට් එක වගේ ලාවට පේන්නේ පරාග ටිකක් එකතු කරගත්තු. ඊට පස්සේ අර පරාග ටික අපි පින්සල් එකතු කරගෙන මෙතන මේ කහ පාට පේන්නේ තනිකරම පරාග ටික. මේ විදිහට පරාග ටික පරිස්සමට අරගෙන පිපිලා තියෙන මල් ටිකේ මේ විදිහට ගා ගන්නයි තියෙන්නේ. අර ගැහණු මලේ තියෙන ඇලවෙන ගතියත් එක්ක මේ පරාග ටික ඉක්මනට ගිහිල්ලා අර මලේ ඇලවෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් පින්සලෙන් මේජට එහෙට මෙහෙට පිහින්න. මේ වෙලාවේදී අර අනිත් පරාග ගෑවිලා නැති මල් ටිකෙත් හොඳට ගෑවෙනවා. එතකොට මොනවලට පෙනේ පින්සලේ පොඩ්ඩක් ඇලවෙන ගතියක් දැනෙනවා. පින්සල අර ගැහණු මලේ තියෙන ඇලෙන සුළු ගතිය පින්සලට ගෑවිලා. ඔය විදිහට දවස් අර පිපෙන ගානත් එක්කම දවස් කීපයක් පරාගණය කරා නම් හරි. පරාගණය කරලි වුණාට පස්සේ අපි පොලිතින් එකක් අරගෙන මේ විදිහට මල ආවරණය කරගන්න ඕනේ. අපි මේ විදිහට පොලිතින් එකකින් මල ආවරණය කරගන්නේ දැන් මෙතන උනත් ඇන්තූරියම් මල් වර්ග ගොඩක් තියෙනවා. තාම මේ මල පිපිලා තියෙන්නේ. ඒක නිසා අනිත් පිටස්තර පරාගය කියන්නේ වෙනම මල් වර්ග තියෙනවනේ මෙතන. ඒ මල් වර්ග වල පිරිමි මල් තිබිලා ඒව පරාගණය කියන්නේ ඒවා මෙතෙන්ද ආවොත් මේ මලේ ඇලවෙනවා. එතකොට ඒ වර්ගත් එක්ක මේ වර්ගයේ මුහු වෙන්නේ නැති වෙන්න තමයි මේ විදිහට පොලිතින් එකක් දාන්නේ. සාමාන්‍ය පොලිතින් එකක් දාලා සතියකමාරක් දෙකක් වගේ තිබ්බහම මල් ටික ඔක්කොම පිපිලා ඉවරයි. ඊට පස්සේ මේ පොලිතින් එක ගලලා අයින් කරන්න. පිටින් පරාග ආවොත් අපිට අපි කරපු වැඩේ අසාර්ථක වෙනවා. ඒ කියන්නේ අපිට ඕනේ වර්ගේ නැතුව අනිත් වර්ග ටික තමයි එතකොට ඇවිල්ලා තියෙන්නේ. මේ පොලිතින් එක පාවිච්චි කරන්න වන්න මේ වෙලාවේ අර ඇලවෙන ස්ටිකර් වගේ තියෙන පොලිතින් එකක් දාන්න. මේ විදිහට හොඳට පොලිතින් එකකින් කවරලා තියෙද්දි කොහොමත් පිටස්තර පරාග ඇවිල්ලා ඇලවෙන්නේ නැහැ නේ. එතකොට මේකෙම තියෙන මල් ටික ඒ පරාගවල මේ වෙලා පරාගණය වෙලා හැදෙනවා. එතකොට වෙන වර්ගයක් මුහු වෙන්නේ නැහැ. ඊට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ අපිට දකින්න පුළුවන් පරාගණය සාර්ථක වෙලාද නැද්ද කියලා. පරාගණය සාර්ථක වෙලා නම් කොළපුව ගොඩක් වෙලාවට කොළ පාට වෙන්න පටන් ගන්නවා. කොළපුව නෙමෙයි කොළපුවයි චජසුකියයි දෙකම. මේ මල ගත්තත් දැන් මේ මල සුදු පාට තිබ්බේ. දැන් ලාවට චජසුකිය ඒ වගේම කොළපුව දෙකම කොළ පාට වෙන්න පටන් අරගෙන තියෙනවා. නැත්තම් මේ මල හරියට පරාගණය වෙලා නැත්තම් සාමාන්‍ය මලක් විදිහටම පර වෙලා යනවා. දැන් මේ මල හරියට පරාගණය වෙලා නැහැ. මේ වගේ සාර්ථක වුණාම තමයි ඒ වගේම මතක් කරන්න ඕනේ. ඔයාලා පරාගණය කරද්දී පුළුවන් නම් පරාගණය කරලි වෙලා කෝට්ටක් අයි කරන්න මලට. මොකද දැන් මේ වගේ මලක් දැන් මෙතන මේකේ බර දරන්න මෙතන කොලයකට හරි වැටලා තියෙනවා. තනි පෝච්චි එක වගේ පැලයක් තිබ්බොත් මේ මල බර වැඩි වෙලා, ඒ කියන්නේ මීටත් වඩා යට આવොත් මේ මල හොඳටම බර වෙලා කැඩලා යනවා. මොකද ගොඩක් හයියක් තියෙන එකක් නෙමෙයි මේ නටුව මේ වල. විදිහට චජසුකියයි කොළපුවයි දෙකම කොළ පාටත් වෙලා ටිකක් කල් ගියාට පස්සේ මේ වගේ සුකියේ සම්පූර්ණ ඇට වගේ ගෙඩි ඇවිල්ලා තියෙනවා. මේ ගෙඩි වල තමයි ඇට ටික හැදෙන්න පටන් ගන්නෙ. ඊට පස්සේ ටිකක් කාලයක් ගියාට පස්සේ මම කලින් පෙන්නලා තියෙනවා වගේ ලොකු ගෙඩි වගේ ඇටත් එක්ක මේක මැරෙන්නේ නැතුව තියෙනවා. කාලයක් ගියාට පස්සේ මාස 4ක් 6ක් වගේ කාලයක් ගියාට පස්සේ තමයි ඇට හැදෙන්න පටන් ගන්නෙ. ඇට හැදෙන්න කියන්නේ ඇට පරණත වෙලා ඉදිලා එන්න. දැන් මේක නම් ඇට වැටිලා තියෙන්නේ. මේ විදිහට ඇට ටික පැහුනට පස්සේ එළියට තල්ලු වෙනවා. ඊට පස්සේ මේ වගේ පොඩි නූලක් එක්ක මේ විදිහට එලිලා තියෙනවා. මේ ඇට පරිස්සමෙන් ගන්න ඕනේ. නැත්තම් අර විදිහටම පොලිතින් එකක් දාලා තියන්න පුළුවන්. එතකොට පොලිතින් එකට ඔක්කොම ඇට ටික එකතු වෙනවා. ඇට ටික පුළුවන් තරම් ඉක්මනට එකතු කරගන්න. මොකද මේක කුරුල්ලෝ ගොඩාක් කැමති පළතුරක්. අන්තිමේට ඇට ටික පරාගණයක් කරලා ඇට ටික ගන්න බැරි වෙයි කුරුල්ලෝ ඔක්කොම කාලා තියෙන්නේ. ඒක නිසා පොලිතින් මලක් එක දාලා තියන්න. එහෙම නැත්නම් අර විදිහට ඇට ඔක්කොම ටික බලලා එකතු කරගන්න. මෙන්න මේ වගේ පරිණතියකට ආවහම ඔයාලට පුළුවන් මේ කොටසම කඩලා අරගෙන ඇට ටික වෙන් කරගන්න. මේ පේනවා දැන් ඇට ඉදිලා තියෙන්නේ. ඇට මේක නම් කීපයක් වැටලා තියෙන්නේ. මම ඊළඟට වීඩියෝ එකක් අරන් එන්නම් මේක කොහොමද ඇට ටික පැල කරගන්න කියලා. මොකද මේ වීඩියෝ එකට මේක ගත්තොත් වීඩියෝ ගොඩාක් දිග වෙනවා. මෙන්න මේ මල හොඳ අවදියකට ආපු මලක් මම කඩලා ගත්තා.
දැන් අපිට පුළුවන් ඕනනම් මේ වගේ මලක් තියෙනවා නම් කඩලා ගෙදර පීරිසයකට වගේ දාලා තියලා තියන්න. ඒතකොට මේ ඇටත් ඔක්කොම පැහිලා වැටෙනවා. මේකේ ගොඩාක් මේ වගේ ගෙඩි පැහිලා තියෙනවා. කොළ පාට නෙමෙයි තැඹිලි පාට වගේ වෙලා මේවල ඇතුලේ ඇට දෙන හොඳට. මේක මේ තියෙන ජෙලි ආවරණයක් වගේ තියෙන එකෙන් තමයි මේ ඇටේ පැලවෙන්නේ නැතුව තියෙන්නේ. මේ ජෙලි ආවරණය අයින් කළා තමයි පැල කරන්න ඕනේ. පැල කරද්දී මේ විදිහට අරගෙන වෙන් කරලා අපිට තියලා තියන්නත් පුළුවන් දවස් 2ක් 3ක්. මේ අර වේලිච්චි ජෙලි එක නැති වෙනකන් තියන්න පුළුවන්. ඒ මැරෙන්නේ නැහැ. මේ ජෙලි එක අයින් කරන්න නැතුව තියාගන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ ගැනත් කමෙන්ට් එකක් දාන්න. මම ඊළඟට වර්ග ගැනත් වීඩියෝ එකක් කරන්න ඉන්නවා. channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා.